හැමෝටම සුබ දවසක්. සොයම් විත් සකෝ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ෆ්‍රීස්ටයිල් කික් එක. නිදහස් සාර පිහිනුම් ක්‍රමයේ පාද හැසිරවීම. අපි පළවෙනි පාඩමේ අන්තිමට කරේ ෆ්‍රන්ට් ෆ්ලෝටින්. ඒකේ දිගුවක් විදිහට අපි අද මුලින්ම කරන්නේ ෆ්‍රන්ට් ෆ්ලෝට් ග්ලයිඩින්. ඊට පස්සේ තමයි අපි ෆ්‍රීස්ටයිල් කික් එක ස්ටාර්ට් කරන්නේ. මේ වීඩියෝ එක ෆලෝ කරන්න කලින් මගේ පළවෙනි පාඩම බබල්ස් යන ෆ්‍රන්ට් ෆ්ලෝටින් වීඩියෝ එක බලලා ඉන්නවා නම් හොඳයි. මොකද මගේ වීඩියෝ බලලා පීනන්න වගේම ජීවිත ආරක්ෂාව ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මගේ හැම වීඩියෝ එකක්ම ෆලෝ කරන්න ඕනේ. තව මම ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කියලා දෙන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න අමතක කරන්න එපා. අපි පීනන්න කලින් ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කිහිපයක් කිරීම වැදගත්. ඒකට හේතුවත් මම ඒ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. තවත් වැදගත් දෙයක් තමයි අපි පූල් එකකට බහින්න කලින් ෂවර් එකක් දාගෙන අපේ ශරීරයේ තියෙන කුණු දූවිලි පුළුවන් තරම් පිරිසුදු කර ගැනීම. මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මගේ අනෙක් social medias උත් follow කරන්න අමතක කරන්න එපා. අපි පළවෙනි පාඩමේ කරා වගේ හොඳ හුස්මක් අරගෙන ඒක පෙනහල වල රඳවලා තියාගෙන මුළු ශරීරයම රිලැක්ස් කරලා වතුර දිගා වෙන ගමන් කකුල ඇඟිලි තොඩු වලින් පොඩි පුෂ් එකක් දීලා තමයි ග්ලයිඩ් කරන්නේ. පූල් එකේ පතුලට මේ විදිහට එහෙම නැත්නම් පූල් එකේ වෝල් එකට මේ විදිහට පුෂ් එකක් දීලා ඔයාලට පාසුදිය තෝරාගෙන ග්ලයිඩ් කරන්න පුළුවන්. මේක මුලින්ම කරන කෙනෙක් නම් කික් බෝඩ් එකක් ආධාරයෙන් කරනවා නම් හොඳයි. කික් බෝඩ් එකක් නැත්නම් ඊට සමාන පාවෙන දෙයක් උපයෝගී කරගෙන කරන්න උත්සාහ කරන්න. 10 පාරක් හෝ ඊට වැඩියෙන් තමන්ට පහසු විදිහට කරන්න පුළුවන්. පොඩි රෙස්ට් එකක් අරගෙන ආයෙ try කරන්න. හොඳින් මතක තියාගන්න මූණ සිරස් අතට හොඳට වතුර ගිල්ලන්න ඕනේ. අපි පූල් එකේ පතුල දිහා හරි කෙලින් බලන්න ඕනේ. අපි පළවෙනි පාඩමේ කරා වගේ. තව කකුලේ ටෝස් පහසු විදිහට පොයින්ට් කරන්නත් ඕනේ. අත් දෙක ඇඟට සමාන්තරව සිරස්ව තියාගන්නත් ඕනේ. මේ හැම දෙයක්ම හරියටම කරොත් තමයි ෆ්‍රන්ට් ෆ්ලෝට් ග්ලයිඩින් එක සක්සස් කරගන්න පුළුවන් වෙන්නේ. මේ ෆ්‍රන්ට් ෆ්ලෝට් ග්ලයිඩින් එක තමන් හරියටම කරනවා කියලා සැටිස්ෆයි වෙනකම් කරන්න. ඊට පස්සේ අපිට ෆ්‍රීස්ටයිල් කික් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. හරි. දැන් අපි ෆ්‍රීස්ටයිල් කික් එක කරන්න පටන් ගමු. මුලින්ම මම ඒක ගොඩ ඉඳන් කරලා පෙන්නන්නම්. අපි කකුලේ ටෝස් පොයින්ට් කරන්න ඕනේ. මේ විදිහට. දැන් ඉස්සෙ නම්න්නේ නැහැ. හිප් එකෙන්ම තමයි කකුල උස්සන්නේ. අපි කික් කරනකොට කකුල් අතර පරතරය අඟල් 12ත් අඟල් 18ත් අතර වුණාම ඇති. එතනින් එහා අපි කික් කරන්න යන්නේ. ඒක තේරුමක් නැති වැඩක්. මොකද ඒකෙන් වෙන්නේ අපි වෙහෙසටපත් වෙන එක විතරයි. මේ කික් එක ගොඩ ඉඳන් ටික වෙලාවක් කරලා පුරුදු වෙන්න ඊට පස්සේ වතුරට බහැලා කරන්න පුළුවන්. හරි දැන් අපි වතුරට බහැලා කික් එක try කරමු. අපි ෆ්‍රන්ට් ෆ්ලෝටින් කරේ ඒ ස්ටෙප් ටිකම තමයි මේකෙත් කරන්නේ. හොඳ හුස්මක් අරගෙන ඒක පෙනහල වල රඳලා තියාගෙන මූණ සිරස් අතට හොඳට වතුරට දාලා හරි කෙලින් පූල් එකේ පතුල දිහා බලන්න ඕනේ. ඊට පස්සේ කකුල් දෙක රිලැක්ස් කරනවා. ඒ රිලැක්ස් කරන ගමන්ම තමයි අපි මේ කික් එක කරන්නේ. මතක තියාගන්න ටෝස් පොයින්ට් කරන්න ඕනේ. දැනිසනවන්නේ හිප් එකෙන්ම තමයි කකුල උස්සන්න ඕනේ. කකුල් අතර පරතරය අඟල් 12ත් අඟල් 18ත් අතර වුණාම ඇති. කික් එක try කරනකොට ඔයගොල්ලන්ට පූල් ගැට එක අල්ලගෙන කරන්න පුළුවන්. මේ කික් එක කිහිප සැරයක් try කරන්න මහන්සියක් දැනෙන්න පුළුවන්. පොඩි රෙස්ට් එකක් අරගෙන ආයෙ කික් එක try කරන්න. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ අපි කික් එක කන්ටිනියු කරගෙන යනකොට බ්‍රීත් කරන හැටි. ඉගෙන ගත්ත ස්ටෙප් ටික හරියට ෆලෝ කරන්න. ගත්ත බ්‍රීත් එක තියාගෙන ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවනේ. එක එක්කෙනෙක් කෙනාට වෙනස්. ඒ වෙන්න පුළුවන් වෙලාවෙ ඉඳලා බ්‍රීත් එක වතුරෙන් නිදහස් කරලා ටක් ගාලා ඔළුව උස්සලා මේ විදිහට එක සැනින් ආයෙ හුස්මක් අරගෙන ඔළුව හොඳට තිරස් අතට වතුරට දාන්න. හරි කෙලින් පූල් එකේ පතුල දිහා බලන්න. කික් එක නතර කරන්න එපා. දිගටම කරන්න. ඇඟ කකුල් වතුර ටිකක් ගිලෙයි. ඔළුව උස්සනකොට ඔළුව ආයෙ වතුරට දාලා කික් කරනකොට ඇඟ වතුර මට්ටමට එනවා. ඔළුව උස්සගෙන අත් නමාගෙන ඇඟ දරණු දඬු කරගෙන කික් කරාට ෆ්ලෝට් වෙන්න හැදුවාට ඒක සක්සස් වෙන්නේ නැහැ. ගිලින එක විතරයි වෙන්නේ. සක්සස් වෙන්න නම් ඇඟ රිලැක්ස් වෙන්න ඕනේ. ඔළුව හරියට සමාන්තරව වතුර ගිල්ලලා හරියට කෙලින් පතුල දිහා බලන්න ඕනේ. ඔය මේන් ස්ටෙප් ටික හරියට කරන්න ඕනේ. මම අද කියලා දුන්න ස්ටෙප් ටික ෆලෝ කරන්න. හොඳට ෆලෝ කරලා ඔයාට ඔයාව සැටිස්ෆයිඩ් වුණාට පස්සේ ඔයාට පුළුවන් කික් බෝඩ් එක යූස් කරලා ෆ්‍රීස්ටයිල් කික් එක try කරන්න. මේ විදිහට කික් බෝඩ් එකක් යූස් කරලා ඔයගොල්ලෝ ෆ්‍රීස්ටයිල් කික් එක try කරන්න පුළුවන්. හැබැයි මම කියලා දුන්න ස්ටෙප් ටික හරියට ෆලෝ කරන්න ඕනේ. කික් එක කන්ටිනියු කරන ගමන් මේ විදිහට බ්‍රීත් එක ගන්නත් try කරන්න. කික් බෝඩ් එක යූස් කරලා ෆ්‍රීස්ටයිල් කික් එක Tamanට සැටිස්ෆයිඩ් වෙනකන් පුරුදු වෙලා ඔයගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ කික් බෝඩ් එක නැතුව ෆ්‍රීස්ටයිල් කික් එක try කරන්න. මේ විදිහට අතක් උඩ අතක් තියලා ෆ්‍රීස්ටයිල් කික් එක try කරන්න.
බ්‍රීත් එක ගන්නත් මේ ගමන්ම try කරන්න. අපිට ඊළඟට කරන්න තියෙන freestyle hand movement. අපි දැම්මම hand movement කරන්න යන්නේ නැහැ. මොකද freestyle kick එක හොඳටම පුරුදු වුණාට පස්සේ තමයි අපි hand movement වලට යන්නේ. ඔයගොල්ලෝ හොඳට freestyle kick එක පීනලා හොඳ length පීනලා හැබැයි shallow area එකේ deep එකට යන්න එපා. ඊට පස්සේ ඔයාලට satisfied වුණාට පස්සේ තමයි kick එක අපි hand movement වලට යන්නේ. ඒකෙන් හින්දා මම ලබන සතියේ වෙන lesson එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. පීනන්න බැරි කෙනෙක් මේ දේවල් try කරනවා නම් තනියම pool එකකට වතුර තියෙන තැනකට යන්න එපා. පීනන්න පුළුවන් කෙනෙක් එක්ක ගිහිල්ලා මේ දේවල් try කරන්න. මගේ පළවෙනි වීඩියෝ එකේදීම මම කිව්වා මගේ අදහසක් තියෙනවා අස්වැසුම තියෙන වගේම අඩු ආදායම් ලාභී ළමයින්ට නොමිලේ උගන්වන්න. හැබැයි pool fee එක නම් ගෙවා ගන්න ඕනේ. රුපියල් 300ක් හෝ 400ක් වගේ මුදලක් තමයි වෙන්නේ පැයකට. පැයක් හොඳටම ඇති. ෆී එක pool එකෙන් pool එකට වෙනස් වෙනවා. ළමයි 5 දෙනෙක් නම් අඩුම ඉන්නවා නම් හොඳයි. මම ඉන්නේ බේගම් ප්‍රදේශයේ. එයාවට එන්න ළමයින්ට දෙමාපියන්ට පුළුවන් මගේ social media හරහා මට කතා කරන්න. ඔයාලා කැමති නම් මේ දේවල් ඉගෙන ගන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න, like and comment කරන්නත් පුළුවන්. මගේ අනිත් social media වල links පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඒවා follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.